තාමත් පරාද? කවදාවත් හිතලා තියෙනවද ඇයි ඔයා පටන් ගන්න හැමදේම මැදදී නතර වෙන්නේ කියලා? ඔයා දක්ෂ නැති නිසා නෙවෙයි, ඔයාගේ මනස අද ඔයාගේ පාලනයෙන් බැහැර වෙලා තියෙන නිසා. අද මම මේ වීඩියෝ එකේ කරන්නේ ඔයාගේ හිතේ තියෙන කම්මැලිකම, ඒ බය සහ ඒ අවිනිශ්චිතභාවය නැති කරලා දාන්න. ඔයා හිතනවා ඇති මේක තවත් නිකම් මොටිවේෂන් වීඩියෝ එකක් කියලා. නෑ, මේක ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයාට දෙන අනතුරු ඇඟවීමක්. අද ඔයාගේ යාළුවෝ විනෝද වෙනවා ඇති. ඔයාගේ වයසේ අය තමන්ගේ ජීවිතේ විඳිනවා ඇති. ඔයා තාමත් හිතනවා හෙට පටන් ගන්නම් කියලා. මතක තියාගන්න, හෙට කියන්නේ කවදාවත් නොයන දවසක්. ඔයා පරාද වෙන්නේ ඔයාගේ වැඩ කල් දාන නිසා මිසක් වැඩේ අමාරු නිසා නෙවෙයි. තියෙන පෑන, මේසේ උඩ තියෙන පොත් ටික, මේවා තමයි ඔයාගේ අනාගතය තීරණය කරන දේවල්. කවුරුත් ඔයාට උදව් කරන්නේ ඉන්නේ නැහැ. මේ සටනේදී ඔයා තනියමයි. ඔයාගේ ජයග්‍රහණය දකින්න ඕනේ ඔයා විතරයි. මේ වෙලාවේ ඔයාට බයයි නම් ඒක හොඳයි. මොකද බය නැති මිනිස්සයා කවදාවත් ලොකු දේවල් හිතන්නේ නැහැ. බය වෙන්න. ඒත් ඒ බයත් එක්කම මේ වැඩේ පටන් ගන්න. අද මේ මොහොතේත් ඔයාගේ ජීවිතය වෙනස් කරගන්නවා නම් මේ දැම්ම ඒ වැඩේ පටන් ගන්න. පොත අතට ගන්න. එක පිටුවක් කියවන්න. එක ගැටලුවක් විසඳන්න. අද ඔයා දිනනවා කියන විශ්වාසය ඔයාගේ හිතට ගන්න. වීඩියෝ එකේ තියෙන දේ නෙමෙයි වැදගත්. ඔයා මේකෙන් පස්සේ මොකද කරන්නේ කියන එක වැදගත්. දැම්ම වැඩේ පටන් ගන්න. ජයග්‍රහණය ඔබේ අතේ.